එතකොට ඒ නිසා ඒ පංචශීලයේ සමාදන් වෙච්ච කෙනාගේ සමාදන් වීමේ ආනිසංසය කියනවා. පළවෙනි ආනිසංසය තමයි මහන්තං භෝගක්ඛන්ධං අධිගච්ඡති. මහා භෝගස්කන්ධයකට පැමිණෙනවා කියනවා. භෝග කියලා කිව්වේ මොකද්ද? භෝග කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය පිනවන්නට තියෙන රූප භෝග, ශබ්ද භෝග, ගන්ධ භෝග, රස භෝග, පොට්ටබ්බ භෝග. මේවා තමයි භෝග කියලා කියන්නේ. දැන් මේවා මහන්තං අධිගච්ඡති ඕන තරම් ලැබෙනවා කිව්වා. මොනවා කළොත්ද? පන්සිල් රැක්කොත්. පින්වත්නි, ඔය ඇත්තෝ මොන විදිහේ සැප ලබන්න ගියත් පන්සිල් රකින්නට උවමනාවක් නැත්නම් ඔය ඇත්තන්ට සැප හම්බ වෙන්නේ නැහැ. ඔය ඇත්තෝ හිතන්න එපා කවුරුවක්වත් සල්ලි ගොඩක් තිබුණාට සැප හම්බ වෙනවා කියලා. සල්ලි තියෙන මිනිස්සු අප්‍රමාණ දුකෙන් ඉන්න අය ඕන තරම් ඉන්නවා. සමහරකට සල්ලි නැතුව එදා වේල පිරිමහ ගන්න නැත්තෝ සැපෙන් ඉන්නවා. ලොකු මානසික වින්දනයක් විඳින නැත්තෝ ඉන්නවා. වැඩි තණ්හාවක් නැහැ. ඔය එදා වේල සනකසාගෙන සනසිල්ල ජීවත් වෙන අය ඉන්නවා. සැප කියන එක අපිට මෙන්න මේකයි කියලා එල්ල කළක් පෙන්වන්න බෑ. නමුත් ඒ සැප භුක්ති විඳීම තමන්ගේ ඇතුළතින් වෙන කාර්යයක්. ඒකට පසුබිම තමයි හදා ගන්නට ඕනේ. ඒ නිසා සැප අවශ්‍ය නම් පංචශීල රකින්නට ඕනේ. මොකද හේතුව පංචශීලයේහි තියෙන අර මුල් සිල්පද 4 කරන්නේ තමන්ගේ ආධ්‍යාත්මය පිරිසිදු කරනවා. ඒවට ඒක නිසා කියන්නේ ඒවා කඩනවා නම් කර්ම ක්ලේශ. සිගාලවාද සූත්‍රයේ පෙන්නන්නේ 4 කර්ම ක්ලේශ කියලා. කර්ම කියන්නේ චේතනා සහගත ක්‍රියා. චේතනහම් භික්කවේ කම්මං වදාමි කිව්වේ. ක්ලේශ කියන්නේ කර්ම කියන ඒවා කුසල අකුසල දෙකම වෙන්න පුළුවන්. හැබැයි කර්ම ක්ලේශ කියලා දැම්මට පස්සේ ඒක අකුසල්. ඒතර ක්ලේශ කියන්නේ මනස අපිරිසිදු වෙන දේ. මනස අපිරිසිදු වෙන කර්ම 4ක් තියෙනවා. මනස අපිරිසිදු වෙනවා නම් හිතීමේ ශක්තිය නැති වෙනවා, මන්ද බුද්ධික බවට පත් වෙනවා. අද අපේ රටේ ජනතාව මන්ද බුද්ධිකයි. ඒක කෙලින්ම කියන්න ඕනේ. මොකද ලෝක වාර්තා ප්‍රකාශ කරනවා ඉහළින්ම මත්පැන් බොන ඇත්තන් ඉන්නේ. වැඩියෙන්ම ලෝකයේ මත්පැන් බොන ඇත්තන් ඉන්න රට තමයි ලංකාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මත්පැන් බීමෙන් දුගී බවට පත් වෙනවා. සන්දිත්තිකා ධනජානි. මත්පැන් බීමෙන් පඤ්ඤාය දුබ්බලීකරණී ප්‍රඥාව නැති වෙනවා. ඒ නිසා දැනගන්න ලෝකයේ ඉහළම මට්ටමින් මත්පැන් බොන රට ලංකාව නම් ඉහළම මට්ටමින් හිඟන්නෝ ඉන්න රට ලංකාවයි. ඉහළම මට්ටමින් මන්දබුද්ධිකයෝ ඉන්න රටත් ලංකාවයි. කරන්න දෙයක් නැහැ. ලංකාවට මෙහෙම දෙයක් කියන්න සිද්ධ වුණාට නින්දාවක් තමයි. ඒ උනට නින්දාව බාර ගන්නට වෙනවා. ඒ ඇත්ත එතන තියෙනවා. ඒ නිසා වෙන්නේ නින්දා Tamanට නින්දාව ලබාගෙන හරි මේ නින්දාවෙන් මිදෙන්නට කටයුතු කරන්න ඕනේ. නිසා අද තෙරුවන් සරණ යෑම මෙන්න මේ කාරණේ සඳහායි. මොකක් සඳහාද? අපි බුදුරජාණන් වහන්සේගේ දහම හරියට තේරුම් අරගෙන ඒ දහම පිළිපදින්නට පිළිවෙත් කරන්නට අදිෂ්ඨාන කිරීම සඳහායි කියන එක දැනගන්න තෙරුවන් සරණ යන්නට හේතුව. ඒ නිසා අද පටන්වත් හොඳට තෙරුවන් සරණ ගිහිල්ලා මේ ධර්මානුධර්ම ප්‍රතිපන්න වීමම තහවුරු කරන්න මේ පිනතුන් සෑම දිනාටම මෙසේ ධර්ම ශ්‍රවණය කිරීම හේතුවෙන් ශ්‍රවණය කිරීම හේතුවෙන් පමණක් නෙමෙයි ඒකෙන් නම් ශ්‍රවණය කිරීම හේතුවෙන් නම් වැඩක් වෙන්නේ නැහැ. ශ්‍රවණය කළා ඒ ධර්ම ජීවිතයට සම්බන්ධ කර ගැනීම හේතුවෙනුත් එයින් අත්වන්නා වූ ඒ ආනිසංසය ඒ කුසලය තමන්ට ආශිර්වාද වීමෙනුත් මෙලව සුවත් වේවා පරලොව සුවත් වේවා හැම දිනාටම ප්‍රාර්ථනීය පරිදි උතුම් නිවන් සුවත් වේවා කියලා අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න.